Good morning ළමයි. ඉතින් දැන් වෙලාව උදෑසන 11ට කිට්ටු කරලා තියෙන්නේ. අද 24 වන සඳුදා. ඉතින් හදිසි වැඩ ගොඩාක් තියෙනවා. හැබැයි අද දෙන්න ලොකු හදිසි වැඩක් කරන්න වුණා. ඉතින් මේක මේ next week එකේ දෙන්න තියෙන එකක්. අද හදිසියෙම මේ ජැකට් එක මහලා ඕනේ කියලා මගේ කස්ටමර් කෝල් එකක් දුන්නා උදේම. ඉතින් මම ෂොප් එකකට එන්න ටිකක් පරක් වුණා. ඒ වුණාට දැන් ඉතින් මේ වැඩේ කරනවා. පේනවද? ඔයාලට පේනවද? දැන් මේක දුමත් යනවා. මේ පොප්ලින් එක අයන් කරනවා. ඒ කියන්නේ සෝදලා දැන් තමයි සේදුවේ සෝදලා මේ අයන් කරනවා. ඔයාලා දන්නවනේ ජැකට් එකක් මහන්න අනිවාර්යයෙන්ම අපි ලයිනින් එක සෝදලා අයන් කරලා ගන්න ඕනේ. ඉතින් කස්ටමර් අයන් කරලා සෝදලා අයන් කරලා ගෙනාවේ නැත්තම් අපි අනිවාර්යයෙන්ම ඉතින් ඒ දේ කරලා ගන්න ඕනේ. එයා ගෙනාව කියලා අපි ඒ විදිහටම මහන්නේ නැහැ. ඒක ඉතින් අපේ ක්වොලිටි එක නෙවෙයිනේ ළමයි. ඉතින් විශේෂයෙන්ම අපි නිතර අපි ගාවට එන කස්ටමර් කෙනෙක් ගොඩක් වෙලාවට මේ සාඩි කරන් එනවා අනේදිය. මට ලයිනින් එක ගන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ලයිනින් එක දාලා මහනවද කියලා. ඒතකොට ලයිනින් එක දාලා මහන්න අපිට සිද්ධ වෙනවා. මොකද නිතරම අපි ගාව වෙන කස්ටමර් කෙනෙක් අපි ගාව රඳවලා තියාගන්න. ඉතින් ඒ හින්දා මම මේ දැන් සෝදලා කඩි මුඩියේ මේක අයන් කරනවා. අයන් කරලා ඉවර වෙලා මේක කපලා මහන්නත් ඕනේ. ඉතින් පැය 3ක් වගේ තියෙන්නේ. ඉතින් මොකද දෙක වෙනකොට මම මේක දෙන්න ඕන. ඉතින් මම ඔයාලට පොඩි වීඩියෝ එකක් ගේනවා. අපි මේක කරගෙන යමු. එකතු වෙලා ඉන්න. මම කලින්ම බ්ලොග් එකක් හදලා තියාගෙන ඉන්නේ. මොකද මේක රෙද්දෙම තමයි මම අඳින්නේ සාමාන්‍යයෙන්. ඒ වුණාට මෙයා නිතරම මගෙන් ජැකට් මහන නිසා මම එයාගේ බ්ලොග් එකක් හදන් තියෙන මේ විවිධ කරවල් දාලා මහන හින්දා මම ඒකත් ඒ විදිහටම තියලා තියෙනවා. මේ පිටුපස්සේ එයා පිටුපස්ස අඳින්නේම බෝට් නෙක් එක දාලා බෝට් එක ටිකක් ගැඹුරට අරන් තියෙන්නේ. ඉතින් මම මේ විදිහට බ්ලොග් එක තියලා දැන් කපා ගන්නවා. මම වීල් කරගන්නවා මේ ඇඳපු ලයින්ස් ටිකේ. ඉතින් අද එයාට ලීව් එකේ හැඩයට කොලේ හැඩයට බෝ එකක් වගේ හැඩයට තමයි කර ඕනේ කිව්වේ. ඉස්සෙල්ලාම අපි වටේ තමයි වීල් කරගන්නේ. වීල් කරගන්නකොට තියෙන්නේ වීල් වෙලා පේනවනේ. ඔය විදිහට සේරම අපි වීල් කරගන්න. මේ ජැකට් එකේ රැලි අතක් තමයි. ඒ කියන්නේ මුදුන පප්පල තමයි තියෙන්නේ. මේ මිස්කි මම සාමාන්‍ය අත කපන් තියෙන්නේ. ඉතින් යාට අත උස 9ක් ඕනේ කිව්වා. ඉතින් ඒ නිසා ඒ ගානට සාමාන්‍ය අත කපලා තියෙන්නේ. දැන් මම ඒක අදාළ විදිහට මෙහුම් වාසි තියලා පෆ් ස්ලීව් එකක් මේ විදිහට කපා ගන්න. ඔන්න බලන්න ළමයි මම ජැකට් පීස් එකේ සම්පූර්ණයෙන්ම කපාගත්ත බ්ලොක් ටික කියන්නේ අපේ පොප්පින් කොටස් ටික තියලා දැන් කපා ගන්න. මේ විදිහට එලා ගන්න ඉස්සල්ලාම ඔයාලා කපනකොට දැන් මේ අතට පොඩ්ඩක් තියලා බලන්න. දැන් මම ඉස්සෙල්ලා තිබ්බ විදිහට තිබ්බොත් මේකේ මේ සාරියුත් කැල්ලක් ගන්න වෙනවා. නමුත් මේ විදිහට පිරිවෙලට තියාගන්න. මේ තියාගත්තාම අපිට සාරිය ජැකට් පීස් එක උඩරින්ම පිරිමහලා කට් කරගන්න පුළුවන්. සේරම ටික කපාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මහන්න. දැන් වෙලාව 11:40යි. අපි බලමු කීයේ විතර වෙද්දි මේක මහලා ඉවර කරගන්න පුළුවන්ද කියලා. සම්පූර්ණයෙන්ම මට පොප්ලින් එක සෝදලා එවෙලෙම අයන් කරලා බ්ලොක් එක තියලා කපලා ඉවරයි. පැයක් ගියා මට. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මහන්න.
අපි නූල් පන්දුවක් තෝරගමු මේකට හරියන පාට කොහොමද මේක හොඳ වෙයි නේද ළමයි මෙතන මේ පාට තියෙනවා අනිත් පාට වල නම් හරියන්නේ නැහැ අපි මේ පාටින් මහනවා ඉතින් මම ජැකට් එක දැන් මහගෙන යන ගමන් මහන තැනට එනකන් අපි මහ ගන්න ඕනේ. ඉතින් මම මේකේ සම්පූර්ණ වීඩියෝස් දාලා තියෙනවා මගේ channel එකේ. ඔයාලා බලන්න. පරණ වීඩියෝ එකක් මම link එකත් description box එකේ දාලා තියන්නම්. හෝ first comment එකේ. ඔයාලා ගිහින් බලන්න. දැන් ඉතින් මම ටක් ගාලා මේක මහනවා. ළමයි දැන් වෙලාව 12:35යි. මම දැන් ඕලොක් කරන තැනට එනකන් සම්පූර්ණයෙන්ම සාරි ජැකට් එක මහලා ඉවරයි. දැන් තියෙන්නේ අත් ඕලොක් කරගන්න තියෙනවා. මේ යොක් එක සහ වටේම ඕලොක් කරගන්නවා. ඊට පස්සේ දෙපැත්ත අල්ලලා අතේ මහන වෙල ටික තමයි තියෙන්නේ. හරි ළමයි. ඔන්න ඉතින් මම ජැකට් එක මහලා ඉවර කරා. දැන් මෙතන හක් ටික අල්ල ගන්න තියෙනවා සහ මෙන්න මේ පිටපස වාටි කොටස මහලා ඉවර කරගන්න තියෙනවා. ඉතින් ඒ ටිකටත් තව පැය කාලක් විනාඩි 20ක් විතර යයි. ඉතින් අපි ඔන්න බලන්නකෝ වෙලාව කීයද කියලා 1:05යි. ඔයාලට මතක නම් මම කොච්චර වෙලාවක් ගත්තද කියලා මේ ජැකට් එක මහලා ඉවර කරන්න පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිට පුළුවන් ද පැයකින් ජැකට් එකක් මහලා ඉවර කරන්න කියන එක ගැන යම් කිසි අදහසක් ඔයාලට ලැබෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් බලමු අපි හක් ටිකත් ඇල්ලුවට පස්සේ වෙලාව කොහොමද කියලා. හරි ළමයි. ඔන්න ඉතින් ජැකට් එක මහලා ඉවරයි. දැන් වෙලාව කීයද? මං කියවන තව විනාඩි 20ක් විතර යයි කියලා 1:25යි. පටන් ගත්තේ කීයටද කියලා මතක අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔන්න අපි බලමු ඊට පස්සේ අවසානයේ කොහොමද ජැකට් එක තියෙන්නේ කියලා ෆිටෝන් එකේදී. ඒකේ ෆිටෝන් එක නම් මම බැලුවා. ඉතින් ඒ මිස් කැමති උනේ නැහැ ෆිටෝන් එක ෆොටෝ කැමරා කරනවට. ඉතින් ඒ නිසා මට ඒකේ වීඩියෝ එකක් නම් ගන්න බැරුව ගියා. ඉතින් මිස්ටර් ගානට තිබුණා. ඉතින් ඒකේ අඩපාඩුවක් නැහැ. එයා හැමදාම මගෙන් අහන එකනේ. ඉතින් ඒ හින්දා එයා ෆිටෝන් එක කරලා ටක් ගාලා ගියා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. ඔයාලට ඒ වගේ ලස්සන වීඩියෝස් ඉදිරියටත් මම අරන් එනවා. තව තියෙනවා මහන්න ගොඩක් ඒවා. ඉතින් එකින් එක අරගෙන එන්නම්. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. ඉතින් එන්න අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.